හායි යාළුවනේ ඔසිපොඩ්ඩා YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මුලින්ම කියන්න ඕන ගොඩක් දෙනෙක් අපේ වීඩියෝ වලට කමෙන්ට් කරලා තිබුණා පළමු අදියරේ මුදල් ලබා ගත්ත කියලා. ඉතින් ඒ අයට ගොඩක් ස්තුතියි. අපේ දැනුවත් කිරීම හරහා ඔයාලා ඒ පිළිබඳව අවධානයෙන් ඉඳලා. මැසේජ් එක ආපු අයට නම් අවුලක් නැහැ. එහෙම එන්නේ නැති අයට බැංකුවට ගිහිල්ලා මුදල් ලබා ගතිපු අය මැසේජ් එකක් දාලා තිබුණා අපි මුදල් ලබා ගත්ත කියලා. ඉතින් ඔයාලට අනේක වාරයක් ස්තුතියි. ඔයාලා අපේ දැනුවත් කිරීම හරහා මුදල් වැටින දින දැනගෙන හරිම දවසට මුදල් ගත්තු එකට. ඉතින් ගොඩක් දෙනෙක් තව ඉල්ලලා තිබුණා අපේ වැඩිහිටි දීමනාව ගැනත් කියන්න කියලා. ඉතින් මෙන්න මේ වගේ කමෙන්ට් ගොඩක් තිබුණා. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. අපිත් එක්ක රැඳිලා ඉන්නවට. ඉතින් වැඩිහිටි දීමනාව අස්වැසුම ගිණුම් වලටත් සහ තැපැල් කන්තෝරු වලින් ලබා ගන්න පුළුවන් වෙන්නේ ඔයාලට අනිවාර්යයෙන්ම මේ අස්වැසුම මුදල් දීලා ඉවර වුණාට පස්සේ. ඒගොල්ලෝ ලබා දෙන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් බැංකු වලට රිලීස් කරාට පස්සේ තමයි. මේ වැඩිහිටි දීමනාව දෙන්නේ. ඒගොල්ලෝ කටයුතු කරන්නේ හැම මාසෙකම වගේ 25, 26, 27 වගේ දිනයන් ඇතුළත තමා ඔයාලට වැඩිහිටි දීමනාව ලබා දෙන්නේ. ඒක නිසා කිසි කෙනෙක් කලබල වෙන්න එපා. කලින් ලබා දෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි බොහෝ දුරට සිද්ධ වෙන්නේ 25න් පස්සේ තමයි. ඒ කියන්නේ රජයේ සේවකයින්ගේ වැටුප් බැංකු වලට රිලීස් කරාට පස්සේ තමයි මේ වැඩිහිටි දීමනාව දෙන්නේ. ඉතින් මම ඔයාලට දැනුවත් කරන්නම් වැඩිහිටි දීමනාව අස්වැසුම හිමි අයට වැටුනම වෙනද වගේ අපේ channel එකත් එක්ක රැඳී ඉන්න. ඒ වගේම ඔක්තෝබර් මාසෙට අදාළ දෙවන අදියරේ අයගේ මුදල් තවම බැංකු වලට වැටලා නැහැ. ඒ කියන්නේ සිස්ටම් වලටවත් වැටලා නැහැ. ඒගොල්ලොන්ගේ අප්ඩේට් කරලා නැහැ. ඒක ඉදිරියේදී අප්ඩේට් කරයි. ඉතින් හිටි ගමන් තමයි ඔයාලට කිසිම නිවේදනයක් කිසිම දැනුවත් කිරීමකින් තොරව තමයි ඔයාලගේ බැංකු වලට නිදහස් කරන්නේ. ඉතින් අවධානයෙන් ඉන්න. 17ත් 22ත් මේ අතරතුර නැති වුණොත් රජයේ සේවකයින්ගේ මුදල් ලබා දුන්නට පස්සේ ඔයාලට ඔක්තෝබර් මාසේ 30 වගේ වෙනකොට මුදල් ඔයාලගේ බැංකු වලට නිදහස් කරයි. කොහොම වුණත් ඔයාලට අනිවාර්යයෙන්ම ඔක්තෝබර් මාසේ මුදල් ලබා දෙනවා. ඒකින්ද බය නැතුව ඉන්න. පරක්කු කරන එකක් නෑ. ඔයාලට ළඟදීම මුදල් වැටේවි. ඉතින් අවධානයෙන් ඉන්න SMS alert එක එන අය සක්‍රිය කරලා තියාගන්න. ඔයාලගේ අදහස් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් එකකින් දාගෙන යන ගමන් වීඩියෝ එකට ලයික් කරන්න. ඔයාලා හැමෝම channel එකට එකතු වෙලා ඉන්න. ඉදිරියට දාන විස්තර දාපු සැනේම බලා ගැනීමට අපව subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. ඉතින් මේ වීඩියෝ හොඳ නම් ලයික් එකක් දාලා නොදන්න අයටත් ෂෙයා කරන්න. එහෙනම් අපි අදට ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.